අද පස්වරුවේ දැයෙන් සමුගෙන යන හෙළ සිනමාවේ නිල රැජින ප්‍රවීණී රංගන ශිල්පී මාල්නී ෆොන්සේකා මහත්මිය පිළිබඳව ලියවෙන සටහන් රාශියක්. ඒ අතර ඇය හා ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාර පිළිබඳ ලියවුණු සටහනක් මේ. සටහන තබා තිබුණේ කැලුම් පාලිත මහිරත්න විසින්. මම මීට දවස් දෙකකට විතර කලින් පුංචි පෝස්ට් එකක් දැම්මා. ඇත්තම ඇත්ත කතාවක ඇත්ත කතාවක් කියන්න තියෙනවා කියලා. මම ඇත්තටම මේ කතාව අද කියන්න ඕනේ කියලා හිතුවේ නෑ. අද කියන්න මට හේතුවක් හැදුනා. චන්දික නානායක්කාර කියන්නේ මගේ හොඳ යාළුවෙක්, සහෝදරයෙක් වගේ යාළුවෙක්. මම සාමාන්‍යයෙන් විවේක තියෙන බොහෝ වෙලාවල් වල චන්දික එක්ක කතා කරනවා. ඒක මාල්නී අක්කා හොඳින්ම දන්නවා. එහෙම කතා කරන්න බැරි වෙච්ච කාලයක මාල්නී අක්කා දවසක් මගෙන් ඇහුවා මොකෝ යාළුවත් එක්ක කතා කරේ නැත්තේ පසුගිය දවස්වල කියලා. චන්දික මාල්නී අක්කව බලාගත්ත හරි අපූර්ව විදිහට. මම දන්නවා පහුගිය කාලේ ඔහු නාට්‍ය කීපයක චරිතත් අතහැරියා ඒ වෙනුවෙන්. මම දන්නවා මාල්නී අක්කව දවස් දෙකකට සැරයක් හොස්පිටල් ගෙනියන්න කොච්චරනම් ඔහු සූදානම් වුණාද කියලා. මම දන්නවා ඔහුගේ යුතුයකම ඉතාමත් ඉහළින් ඔහුට කළ හැකි උපරිමයෙන්ම කළා කියලා. මට මේ කතාව අද ලියන්න හේතුනේ මම අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා චන්දිකට කෝල් එකක් දුන්නා. එතකොට ඔහු හිටියේ ගෙදර. මං ඇහුවා මොකෝ? දැන් මගේ වැඩ ඉවරයි. මං කරන්න ඕනේ හැමදේම කරායි කියලා කිව්වා. මට දැනුණා චන්දිකගේ කටහඬ හැඟුම්බරයි කියලා. මාල්නී අක්කා ගොඩාක් අයව බලාගත්තා. චන්දික මාල්නී අක්කව ඉතාමත් ආදරෙන් බලාගත්තා. මේකට එකම එක සාක්ෂියක් කියලා මම මේ කෙටි සටහන ඉවර කරලා දානවා. නැති වෙන්න පැය ගානකට කලින් මාල්නී අක්කා අන්තිමේටම කතා කරපු වෙලාවේ කියනවා චන්දිකට පොඩ්ඩක් එන්න කියන්නේ. එයාට මාව ටිකක් තුරුළු කරගන්න කියලා. මෙහිම තමයි මේ සංවේදී සටහන ඉවර කරලා තිබුණේ.